බලන්නට. අද මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. කවුරු හරි ඇවිත් ඔයාලට දවසකට රුපියල් කෝටි 24ක් දෙනවා. හැබැයි ඊළඟ දවසේ උදේ වෙද්දී ඒ සල්ලි ඔක්කොම නැති වෙනවා. කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? පිස්සුවෙන් වගේ ඒ සල්ලි වියදම් කරලා උපරිම ප්‍රයෝජන ගන්නව නේද? ඇත්තටම මම මේ කිව්වේ නිකන් උපකල්පනයක් නෙමෙයි. අපිට හැමදාම උදේට ඇහැරෙද්දී නොමිලේම ලැබෙන පැය 24 කියන්නේ අන්න ඒ වගේ මාර්ම වටින තෑග්ගක්. හැබැයි අපි ගොඩක් වෙලාවට ඒ පැය 24න් උපරිම ප්‍රයෝජන ගන්නවද? නැත්තම් කෝටි 24ම නිකන් කුණු කූඩයකට දානවා වගේ කාලය නාස්ති කරනවද? ඉතින් මම මේක වෙනස් කරගන්න පාවිච්චි කරපු ලස්සන ක්‍රමයක් තමයි විනාඩි 5 නීතිය 5 minute rule. මම කරන්න කම්මැලි වැඩක් තියෙද්දි මම මගේ මොළයට කියනවා මම මේ වැඩේ කරන්නේ විනාඩි 5ක් විතරයි කියලා. ඉතින් විනාඩි 5කට විතරක් පොත අතට අරන් ලියන්න ගත්තම නිකම්ම ඒ වැඩේට තියෙන කම්මැලිකම නැති වෙලා පැයක් විතර වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඔයාලත් අදම මේක try කරලා බලන්න. ජීවිතය කියන්නේ හැමදාම එකම විදියට දුවන රේස් එකක් නෙමෙයි. හැබැයි අපිට ලැබෙන හැම තත්පරයක්ම ආයෙත් කවදාවත් සල්ලි වලට ගන්න බෑ. ඒ නිසාම ඔයාගේ කාලයෙන් ටිකක් ඔයාගේ හීන වෙනුවෙනුත් තවත් ටිකක් ඔයාගේ සතුට වෙනුවෙනුත් ලස්සනට බෙදලා පාවිච්චි කරන්න. ඉතින් අද දවසේ ඔයාලට ලැබුණු කෝටි 24න් ඔයාලා කරපු හොඳම වැඩේ මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. bye.